හෙලෝ ගයිස් ඔන්න ඕගොල්ලෝ දැනටමත් දන්නවනි ලබනවරුද්දේ ඇවෙන්ජස් ඩූම්ස්ටේ චිත්‍රපට එනවා කියලා. ඉතිං අපිට ඇවෙන්ජස් ටීම්මෙන් ගැන මතක් කලහම් පස්සේ අමතකම නොවනෙක් චරිතයක් තමයි අපේ වොන්ඩ මැක්සිම්. එහෙමත් නැත්තං ස්කාල ටිච්. ඉතින් දැනට ටික දවසකට කලියෙන් මේ වොන්ඩට රඟපාන නිලියවන එලිසබෙත් ඔල්සන් එක මාධ්‍ය හමුවකට සහභාගි වෙලා තියන. ඒ වෙලා වෙත හිටපු නිවේදකයා ඇයගෙන් අහල තියෙනවා ඇයව නැවත ඉදිරියේදී පැමිණීමට නියමිත ඇවෙන්ජස් ඩූම්ස්ඩේ සහ සීක්‍රට් වර්ස් මූවි වලදී දැක ගන්න හම්බෙනවද කියලා. ඉතින් මේ වෙලාවේ අය මොන වගේ පිළිතුරක් දෙන්න ඇද්ද? එහෙනම් ඉතින් දැන් අපි යමු ඒ ගැන කතා කරන්න. ඕගොල්ලන්ට මතකද මෙතනදී උන මෙන්න මේ සිද්ධිය? මල්ටිවර්ස් ඔෆ් මෑඩ්නස් මූවි එකේදී වෙන මේ සිද්ධියක සසඳල බැලුවහම අපිට පේන්න තියෙන්නේ ස්කාලට් විච් විනාශ වුණා වගේනේ. ඉතින් ඇත්තටම මේ තරම් පවර්ෆුල් කැරක්ටර් එකක් වන වොන්ඩා මෙතනදී මැරුණාද? කොහොම නමුත් මීට ටික දවසකට කලින් අපේ වොන්ඩට ඇක්ට් කරන නිලිය එක මාධ්‍යමයකට සහභාගී වෙලා තියෙනවා. එතනදී නිවේදකයා අහනවා ඇගේ නැවත පැමිණීමක් තියෙනවද කියලා ඊළඟට එන ඇවෙන්ජර්ස් මූවි වලට. ඉතින් මෙතනදී මේ නිලිය එකපාරටම කියනවා මගේ චරිතේ නැවත පැමිණීමක් නැහැ. මගේ චරිතය ඉවරයි. මට බාර දුන්න වැඩ මං සම්පූර්ණයෙන්ම ඉවර කරලායි තියෙන්නේ. ඉතින් එතකොට අපිට වොන්ඩව ඇවෙන්ජර්ස් ඩූම්ස්ඩේ සහ සීක්‍රට් වර්ස් මූවි වලදී බලාගන්න හම්බෙන එකක් නැද්ද? ඉතින් ඒ වගේම ඔයාලට මතක ඇති ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් මූවි එක එන්න කලින් ඇන්ඩ්‍රු ගාෆිල්ඩ් කියනවා මගේ ස්පයිඩර්මෑන් චරිතය ඇමසින් ස්පයිඩර්මෑන් දෙවෙනි මූවි එකේදී ඉවරුණා කියලා. ඉතින් ඒත් අන්තිමට ඔහු නෝ වේ හෝම් මූවි එකෙන් අපිට දැක ගන්න ලැබුණානේ. ඉතින් මෙතනදී දැන් එලිසබෙත් ඔල්සන් කියන නිලියක් කරන්නේ ඇන්ඩ්‍රු ගාෆිල්ඩ් කරපු දේ කියලා අපිට එක පැත්තකින් හිතන්න පුළුවන්. ඉතින් ඒ වගේම වොන්ඩර්විෂන් ටීවී සීරීස් එකේ සීක්වල් එකක් විදියට ආපු අගතා ඔල්ලොම් ටීවී සීරීස් එකකින් අපිට වොන්ඩා ගැන ඉඟි කිහිපයක් දුන්න මතක ඇති. ඉතින් ඒ වගේම එහි අවසානයේට අගතා සහ බිලි මැක්සිමෝ වොන්ඩාගේ අනිත් පුතා වෙන ටොමියෝ හොයන්න යන ඔයගලන්ට මතක ඇති. ඒ වගේම ඉදිරියට එන්න තියෙන යං ඇවෙන්ජර්ස් සහ විෂන් ක්වෙස්ට් ටීවී සීරීස් වලදී අපිට ස්කාලට් ටිච් ගැන ඉඟි කිහිපයක් දෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් සමහර විට ඉදිරියට එන්න තියෙන විෂන් ක්වෙස්ට් ටීවී සීරීස් එකේදී අපිට වොන්ඩාගේ අනිත් පුතා වන ටොමිව සමහර විට දැක ගන්න හම්බ වෙයි. ඉතින් ඔන්න මං අද එලිසබෙත් ඔල්සන් ඇගේ චරිතය ගැන කරපු විස්තරය ඕගොල්ලොත් එක්ක කතා කරා. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ තවත් අලුත් වීඩියෝස් ඕනි නම් දැන්ම අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. එහෙනම් ඕගොල්ලන්ට සුබම සුබ දවසක්.